ආයුබෝවන්. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කුරුල්ලන්ට කෑම දාන එකෙන් ඔබට ලැබෙන වාසි ගැන. ඔබේ නිවසේ ආර්ථික ප්‍රශ්නවලට, ඔබේ නිරෝගීකමට, ඔබේ සිතේ සතුටට, ඒ වගේම පවුලේ සමගියට යහපතක් වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඔබත් ඔබේ නිවසේ අදම කුරුල්ලන්ට කෑම දෙන්න පටන් ගන්නයි. ඔබ කුරුල්ලන්ට කෑම දෙනකොට මේ වැරද්ද නම් කවදාවත් කරන්න එපා. ඒක තමයි කවදාවත්ම මස් මාංශ හා ඉඳුල් කුරුල්ලන්ට කෑම විදියට දෙන්න එපා. වාස්තු විද්‍යාවට අනුව ඒක බොහොම අසුබ දෙයක් විදියට තමයි සලකන්නේ. ඔබ නිතරම හොදි මොකුත් නැති පිරිසුදු බත් හා පළතුරු කුරුල්ලන්ට ආහාර විදියට ලබා දෙන්න. ඔයා මේ විදියට කළොත් ඔයා දියුණුවේ මම්පෙත් විවර කරගන්න එක ඔයාටවත් වළක්වන්න බැරි වෙයි. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් දැන්ම ලයික් එකක් දාන්න. කුරුල්ලන්ට පැණි රස කෑම ලබා දීමෙන් ඔබේ විවාහ ජීවිතයේ ඇති පෞල් ප්‍රශ්න අඩු වෙලා යනවා. ඔබ නිතරම ලෙඩ රෝග වලට වගේම මානසික පීඩාවන්ට ලක් වෙන කෙනෙක්ද? එහෙනම් ඔයා හැමදාම කුරුල්ලන්ට කෑම දානවා වගේම කුරුල්ලන්ට නාන්න වතුර තිබ්බොත් ඔබට නිරෝගී සම්පත වගේම මානසික සහනයක් උදා වෙයි. සිර කරලා ඉන්න කුරුල්ලන්ව නිදහස් කරලා එයාලට කෑම බීම ලබා දුන්නොත් ඔයා ණය ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක් නම් ඒ ආර්ථික අපහසුතාව වලින් ඉක්මනින් අත් මිදෙන්න හැකි වේවි. උදෙන්ම කපුටන් වෙනුවෙන් කිරිබත් හදලා එයාලට කන්න තිබ්බොත් ඔයාලගේ ප්‍රශ්න, ලෙඩ රෝග, ආර්ථික අපහසුතාව වලින් ඉක්මනින්ම නිදහස් වෙන්න පුළුවන් වේවි. හැමදාම ඔයා කුරුල්ලන්ට කෑම දීම තියනකොට ඒ කෑම බීම එක්කම පැණි රස දෙයක් තිබ්බොත් එහෙම ඔයාගේ හිතේ තියෙන විදිහටම ඔයාට ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන් වෙනවා. එහෙනම් අද වීඩියෝ අපි ගිහින් එන්නම්. අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.